2027 ICT රිවිෂන් පටන් ගන්න කලින් වීඩියෝ සීරීස් එකේ ඊළඟ එපිසෝඩ් එක. මේකදී අපි කතා කරනවා 2027 ළමයෙක්ට එක්සෑම් එකට සාර්ථකව මුහුණ දීලා ඒකක් ගන්න ඕන කරන දේවල් මොනවද? එහෙම නැත්නම් ඔයා වැඩ කරන්න ඕන විදිය කොහොමද සහ පොඩි පොඩි දේවල් ටිකක්. රයිට්. මුලින්ම කතාව. දැන් මේ වෙනකොට ඔයා A levels වලට ඇවිල්ලා අවුරුද්දක කාලයක් වෙනවා පුතා. එතකොට දැන් අර 27 A level කරන්න මුලදී ආව ළමයා නෙවෙයි ඔයා. දැන් මුලදී ආව ළමයා ගත්තොත් එහෙම ටිකක් මැචුවර්ඩ් කියන ගතිය අඩුයිනේ. ඊට වඩා දැන් ඔයා මැචුවර්ඩ් වෙලා ඉන්නේ. එන අවුරුද්ද කාලයක් කියලා කියන්නේ සැලකිය යුතු කාලයක්. මොකද A level වලට ආසන්න වශයෙන් අවුරුදු දෙකක් දෙකයි මාස දෙකක් කොහොම වගේ කාලයක්නේ තියෙන්නේ. ඒතර එහෙම බලපහම භාගයක් ගෙවිලා ඉවරයි. එතකොට දැන් ඔයාට මේක ගැන පැහැදිලි අදහසක් තියෙනවා. මොකද A level වල හැටි එහෙමයි. ඒ කියන්නේ දැන් මේ පාරෙම ගියොත් ඔයා කොහෙන්ද නතර වෙන්නේ? ඔයාගේ රිසල්ට් එක මොකක් වෙන්නද සම්භාවිතාවය තියෙන්නේ කියන එක ඔයාට දැනෙන්න පටන් ගන්නවා. ඒක A level වල හැටි. අපි කලින් වීඩියෝ එකේ කතා කරා 20යි 25 A level ලියපු ළමයින්ගෙන් 70%කට, ඒ කියන්නේ 69%කට තියෙන්නේ S සහ F. ඉතින් ඔන්න ඔය ප්‍රශ්නෙත් අපි ඉස්සරහා තියෙනවා. ඉතින් අපි ඕක කොහොමද ඕවර්කම් කරන්නේ කියන එක තමයි මෙතෙන්දි වැදගත් වෙන්නේ. රයිට්. එතකොට දැන් අර මම කලින් කිව්වා වගේ ඔයාට දැන් පේනවා මොකද්ද වෙන්න යන්නේ කියලා. එතකොට ඔයාට සමහර ලාවට දැන් මේක දැනිලා ඔයාට ගොඩ යන්න ඕන මේක කොහොම හරි කරලා මේ ට්‍රැක් එකට දාගන්න ඕන කියන සිතුවිල්ල ඇවිල්ලා තියෙනවා. එහෙම නැත්නම් ඒ ෆීලින් එක ඇවිල්ලා තියෙනවා. හරි කොහොම හරි කරලා මේක ගොඩ යන්න ඕන තව අවුරුද්දයි තියෙන්නේ මේක මෙහෙම ඉඳලා හරියන්නේ නැහැ කියන එක කෙලවරක් නැතුව සමහර වෙලාවට ළමයෙක්ට දැනෙන්න ගන්නවා. සමහර වෙලාවට ලේ වලටම දැනෙන්න ගන්නවා මෙහෙම හිටියොත් හරියන්නේ නැහැ. ඉක්මනට මොන හරි ලොකු වෙනසක් කරගන්න ඕන කියලා. ඉතින් ඒකට ඔයාට අවුරුද්දක කාලයක් හොඳටම ප්‍රමාණවත්. අවුරුද්දක කාලයක් හොඳටම ප්‍රමාණවත්. හැබැයි ඔයා අන්තිම මොහොතේ දඟලන්න ගියොත් වැඩේ අවුල් වෙන්න පුළුවන්. මොකද ඉතිහාසයෙන් අපි පාඩම් ඉගෙන ගන්න ඕන. 2025 69%කටම තියෙන්නේ S සහ F. එහෙනම් ඔය කියන විදිහට අන්තිම මොහොතේ සෙමිනාර්ස් වලින් සර්ව රාත්‍රික පන්ති වලින් දවස මුළු දවස තිස්සේම කරන ප්‍රෝග්‍රෑම්ස් වලින් ළමයින්ගේ ප්‍රතිඵල වැඩි වෙලා තියෙන්න ඕන. ඒක එහෙම වෙලා නෑ කියන එක 2025 ප්‍රතිඵල වලින් ප්‍රත්‍යක්ෂ කරලා තියෙනවනේ. එතකොට අපිට ඩේටා තියෙනවා. හරි සාධකයක් තියෙනවා. ඉතිහාසයේ සාධක පෙන්නලා තියෙනවා. එතකොට අපි දැනගන්න ඕන එහෙනම් මොකද්ද අපි කරන්න ඕන කියලා. මම කියවනේ වාට අවුරුද්දක කාලයක් තියෙනවා කියලා. මේ අවුරුද්ද කාලය ඇතුළත ඒ කියන්නේ ලොකු රිසල්ට් එකකට ඒකකට යන්න කල්ැතුව ප්ලෑන් කරගෙන මේ වැඩේ සාර්ථකව කරගෙන යන්න ඔයාට නියමටම තාමත් කාලය ඉතුරු වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි 24 රිවිෂන් එකට කලින් පොඩි වීඩියෝ සීරීස් එකක් කරනවා පොඩක් ඔයාව දැනුවත් කරන්න. මොකද ඔයාලා සමහර වෙලාවට මේවා ගැන හිතන්නේ නැහැ. සමහරලාට හිතනවා අන්තිම වෙලාවේ ගොඩ දාගන්න පුළුවන්. අන්තිම මාසෙ දෙකේ එහෙම ගොඩ දාගන්න පුළුවන් කියලා හිතාගෙන ඉන්න ළමයි ඉන්නවා. හැබැයි ඒකේ සාර්ථකත්වය කොච්චරද කියලා ඔයාලා දන්නේ නැහැ. ඒක සාර්ථකද අසාර්ථකද එහෙම දන්නෙත් නැහැ. ඉතින් ඔන්න ඔය ගැන හරි දැනුවත් කිරීමක් ඔයාලට ඕනේ කරනවා. එතකොට ඔයාලා මේක ගැන හරියට දැනුවත් වෙලා හිටියොත් එහෙම ඉතින් කල්ැතුව වැඩ පටන් ගන්නවනේ. මේක මෙහෙමයි අන්තිම මොහොතේ කරන්න බෑ. අන්තිම මොහොතේ කොට දාන්න තියෙන දෙයක් නෙවෙයි. මේක ස්කිල් එක හදාගෙන කාලයක් තිස්සේ හොඳ ප්‍රැක්ටිස් එකක් එක්ක ගන්න ඕන කියන එකක් නේ. එතකොට මතක තියාගන්න great things take time. විශිෂ්ට දේවල් නිර්මාණය වෙන්න කාලය ගන්නවා. හරි. ඔයාව විශිෂ්ට විදිහට නිර්මාණය වෙන්න කාලය ඕන. ඒ කිව්වේ දවසින් දෙකකින් විශිෂ්ටත්වයටපත් වෙන්නේ නැහැ. විශිෂ්ටත්වයටපත් වෙන්න අනිවාර්යයෙන්ම කාලය ඕනේ කරනවා. ඒක හොඳට ඔළුවේ තියාගන්න. රයිට්. දැන් අපි යමු අපේ පන්තියේ කතාවට. 27. තියරි පන්තිය මොනවද කරලා තියෙන්නේ? තියරි පන්තියේ මේ වෙනකොට ඔපරේටින් සිස්ටම්ස් පාඩම 70ක් 75ක් වගේ ප්‍රමාණයක් සිද්ධාන්ත ඉවර කරගෙන ගිහින් තියෙනවා. එතකොට තව 125ක වගේ ප්‍රමාණයක් ඉතිරි වෙලා තියෙනවා. ඒත් එක්කම අපි පාඩමක් ඉවර කරන්නේ පාස්ට් පේපර්ස් වල ප්‍රශ්න ටික ඔක්කොම ඉන් ඩීටේල් විවරණත් එක්ක
එක්ක ඩිස්කස් කරලා ඔයාට කන්ෆිඩන්ස් එක හැදෙන මට්ටමටම පාඩම අපි අරගෙන එනවා. ඉතින් ඔපරේටින් සිස්ටම්ස් පාඩමත් අපි ඉවර කරන්න එහෙමයි. ඒතකොට දැන් ඔයාට තද වමනාවක් තියෙනවනේ මේක ගොඩ දා ගන්න ඕන කියලා. හරි. දැන් ඔයා මුලින්ම කරන්න ඕන මෙහෙමයි. ඉස්සර වෙලාවම පන්තියට ජොයින් වෙලා ඔපරේටින් සිස්ටම්ස් නේ දැන් යන පාඩම. ඔය පාඩම සාර්ථක කරගන්න. රෙකෝඩින්ස් ටික ඔක්කොම පිළිවෙලට තියරි පන්තිය උගන්වපු ඒවා A to Z තියෙනවා. බොහොම පැහැදිලිව ලස්සනට සිද්ධාන්ත උගන්වපු වීඩියෝස් ටික තියෙනවා. ඔයාට සතියක් දෙකක් මහන්සි වුණොත් ඕක ගොඩ දාගන්න බැරි කමක් නැහැ. ඒක දින වාගේ අතේ. ඔයාට දැන් මහන්සි වෙන්න ඕන. ඒක හිතෙනවා. ඔයා කැමති. ඉතින් ඔක්කොම සෙට් වෙලානේ තියෙන්නේ. ඉතින් ඔයාට දැන් මහන්සි වෙන්න විතරනේ තියෙන්නේ. හරි මහන්සි වෙලා ඔයා OS පාඩම අපි දැන් කරගෙන යන තැනට කන්ටිනියු කරගන්න. එතනින් එහාට කන්ටිනියු වෙන්න. ඒකට කරගෙන යන තැනට සතියක් දෙකක් ඇතුළත කොහොම හරි කරලා මහන්සිලා පාස්ට් රෙකෝඩින්ස් ටික බලලා වැඩේ කොට දාගන්න. ඒ එකක්. ඊළඟට අපි රිවිෂන් එක පටන් ගන්නෙ සිලබස් එකේ තියෙන ලකුණු වැඩිම පාඩම ප්‍රෝග්‍රෑමින්. ඔයාලගේ භාෂාවෙන් කිව්වොත් Python. Python වලින් තමයි අපි වැඩේ පටන් ගන්නේ. මොකද ලකුණු 22ක් ඔයාට අරන් දෙන්න ඕන. ඒ ලකුණු 22ම ඔයාගේ කරන්න ඕන. එතකොට ප්‍රෝග්‍රෑමින් පාඩම අපි මේ පාඩම කරන්නේ මාස 4ක ප්ලෑන් එකකට. එතකොට අපි රිවිෂන් එකේ පටන් ගන්නේ ප්‍රෝග්‍රෑමින් වලින් Python වලින්. බ්‍රහස්පතින්දා උදේ 8 ඉඳන් 2 වෙනකන් නෝර IMS එකේ ෆිසිකල් පන්තිය පටන් ගන්නවා. එතකොට ඒකෙදි අපි සම්පූර්ණයෙන්ම සිද්ධාන්ත ගන්නවා A to Z. ඊට පස්සේ ඔයාට වැඩ කරන්න පන්ති ඇතුලේ වෙලාව දෙනවා. ඊට පස්සේ ඔයාට දේවල් ස්ටඩි කරන්න කාලය දෙනවා. ඒ සියලුම දේවලුත් එක්ක තමයි ඔය පැය 6 ගෙවෙන්නේ. තනිකරම සිද්ධාන්ත ගන්නන පැය 6ක් නෙවෙයි. ඒ කියන්නේ ඔයා අපේ රිවිෂන් පන්තියක් කියලා කියන්නේ ඔයා ඇක්ටිව් ලර්නින් වලට සම්බන්ධ වෙනවා කියන එක. ඔයා සක්‍රීයව අධ්‍යාපනය ලබා ගන්නවා කියන එක තමයි අපේ රිවිෂන් පන්තියක ප්ලෑන් එක. එතකොට දැන් අපි Python කවර් කරන්නේ ටියුට් 5කින්. පළවෙනි ටියුට් එක ඇල්ගොරිතම්ස්. වැදගත්ම පොයින්ට් එක. කී පොයින්ට් එක ඇල්ගොරිතම්ස්. ඔයාට ඇල්ගොරිතම්ස් ඩිසයින් කරන්න පුළුවන් නම් ඇල්ගොරිතම්ස් ක්‍රියේට් කරන්න පුළුවන් නම් ප්‍රෝග්‍රෑමින් කියන්නේ ගේමක් නෙවෙයි පුතා. අන්න ඒක අපි ඔයාට සුපිරියටම පුළුවන් වෙන්න වැඩේ කරනවා. පළවෙනි ටාගට් එක ඒක. ඊළඟට Python වල බේසික් තියරි ටික ගන්නවා. يعني මූලිකව දේවල් කෝඩ් කරගන්න එහෙම කෝඩ් එකක් ලියන්න පුරුදු කරන එක කරන්නේ. ඊළඟට Python වල ඉන්ටර්මීඩියට් තියරි ටික. ඉන්ටර්මීඩියට් තියරි කියලා කිව්වේ දැන් අර ටිකක් අර ඇල්ගොරිතම් එකක් එහෙම අපි හැදුවනේ. ඒ ඇල්ගොරිතම්ස් Python වලින් කෝඩ් එක ලියාගන්නේ කොහොමද කියලා. අන්න ඒ වැඩේ. ඊට පස්සේ හතරවෙනි එක ප්‍රැක්ටිකල්ස්. හරි. ඒකේ ප්‍රැක්ටිකල්ස් වලට සෑහෙන්න ලොකු වැදගත්කමක් තියෙනවනේ ඔකේ. ඒතර හතරවෙනියට අපි කරන්නේ ප්‍රැක්ටිකල්ස් ටික වෙනම ටියුට් එකක් කරා සෑහෙන්න ප්‍රශ්න ප්‍රමාණයක් අර ඉගෙනගත්ත සිද්ධාන්ත එක එක විදිහට භාවිතා වෙන විදිහට අපි ප්‍රශ්න සාකච්ඡා කරනවා. ඒ වගේම රියල් ටයිම් අපි කෝඩින් කරනවා. ඒ වෙලාවෙම කෝඩින් කරනවා. පස්වෙනි ටියුට් එක පාස්ට් පේපර්ස් ටික කතා කරනවා. ඒක තියෙන්නේ 2011 ඉඳන් මේ වෙනකන් ආව පාස්ට් පේපර්ස් වල ප්‍රශ්න ටික. ඔන්න ඔය විදිහට තමයි අපේ ප්‍රෝග්‍රෑමින් පාඩම ප්ලෑන් වෙලා තියෙන්නේ. එතකොට පැය 2 පන්ති වලට වඩා පැය 6 පන්ති මේකට ඕන කියන එක ඔයාටත් තේරෙනවා. ඉතින් ඔන්න ඔය විදිහේ ප්ලෑන් එකකට තමයි අපේ ප්‍රෝග්‍රෑමින් පාර්ට් එක යන්නේ. ඉතින් ඔයාට පන්තියට සම්බන්ධ වුණොත් කල් ඇතුවම මේ ලකුණු 22 ඔයාගේ කරගන්න පුළුවන්. ලකුණු 22ක් කියලා කියන්නේ පොඩි පාර්ට් එකක් නෙවෙයිනේ. මුළු සිලබස් එකෙන් 4න් පංගුවක්. පාඩම් 13ක් තිබ්බට 4න් පංගුවකට ආසන්න ප්‍රමාණයක් Python වලින්. ඒ වගේම Python සාර්ථක කරගත්තොත් තව මොනවද ඔයාට හම්බෙන benefits? තව මොනවද ඔයාට හම්බෙන දේවල්? ඔයාට PHP වගේ ලැන්ග්වේජ් එකක් හරිම ලේසියෙන් ඉගෙන ගන්න පුළුවන්. මොකද ඒ ලෙවල් වලට PHP තියෙනවනේ. ඒ ටික ලේසියෙන් ඉගෙන ගන්න පුළුවන්. ඊට පස්සේ Internet of Things වල තියෙන Arduino වල කෝඩින් පාර්ට් එක. ඒකත් ලේසියෙන්ම පුළුවන් කරගන්න පුළුවන්. ඉතින් Python වලින් හම්බෙන දේවල්, එහෙම නැත්නම් ප්‍රෝග්‍රෑමින් වලින් හම්බෙන දේවල් සෑහෙන්න වැඩි. ඒ නිසා කල්ැතුවම ඔයා මේ ලකුණු 22 ඔයාගේ කරගත්තොත් ඔයාට සෑහෙන්න ලොකු කොන්ෆිඩන්ස් එකක් හැදෙනවා එක්සෑම් එක සම්බන්ධයෙන්. මොකද සෑහෙන්න ලොකු වැඩ ප්‍රමාණයක් ඔයා ඒ වෙනකොටත් ඉවර කරලා තියෙන නිසා. ඒත් එක්කම වැදගත්ම දේ අපි ප්‍රෝග්‍රෑමින් පාඩම කරද්දී ඔයාට ටියුට්ස් 5ක් දෙනවා තමයි. හැබැයි
එකක්වත් printed notes නෑ. ඔයා මහන්සි වෙලා ඇල්ගොරිතම් ඩිසයින් කරලා කෝඩ් ලියලා නෝට් ලියලා ඒ හැමදේම ඔයාගේ කරගෙනයි ඔයා ඉගෙන ගන්නේ. එතකොට තමයි පාඩම 100% පුළුවන් වෙන්නේ. එහෙම නැතුව printed note එකක් දිහා බලාගෙන ඔයා අපි කියන දේ අහගෙන ඉන්න ඔයා අපි ළඟට එන්න ඕනේ නැහැ. ඔයා අපි ළඟට එන්න ඕන ඇත්තටම මහ පොළොවේ වැඩ කරන්න. ඇත්තටම ඉගෙන ගන්නවා කියන එක අත්විඳින්නයි ඔයා අපේ ළඟට එන්න ඕන. ඉගෙන ගන්නවා කියන එක ෆීල් වෙන්නයි ඔයා අපේ ළඟට එන්න ඕන. ඒ නිසා උවමනාවෙන් ඉගෙන ගන්න ලොකු රිසල්ට් එකක් දාගන්න සබ්ජෙක්ට් එක රහට ඉගෙන ගන්න එන්න අපේ රිවිෂන් එකට. ඊළඟට රිවිෂන් එක තියෙන ටයිම් ටේබල් එක. ෆිසිකල් රිවිෂන් එක තියෙන්නේ බ්‍රහස්පතින්දා 8 ඉඳන් 2 වෙනකම්. අගෝස්තු 6 වෙනිදා පටන් ගන්නවා. බ්‍රහස්පතින්දා 8 ඉඳලා 2 වෙනකම් නුවර IMS එකේ තියෙන්නේ. ඔන්ලයින් ළමයිටත් අපි පැය 6ක රිවිෂන් පන්තියක් කරනවා. හැබැයි පාන්දර 2-3ක වෙනකන් නෙවෙයි. ඉස්කෝලේ යන ළමයිටත් ජොයින් වෙන්න පුළුවන්. ඒ හැමෝගෙම අවශ්‍යතාවයන් සම්පූර්ණ වෙන විදිහට හවස 4 ඉඳලා රෑ 10 වෙනකන් යන රිවිෂන් පන්තියක්. ඒක අපි කරන්නේ අඟහරුවාදට. හැබැයි පටන් ගන්න දවස අපි මේ සතියේ බ්‍රහස්පතින්දා හවස 6ට ස්ටාර්ට් එක ගන්නවා. ඊළඟ අඟහරුවාදා ඉඳන් හවස 4 ඉඳන් රෑ 10 වෙනකන් ලයිව් පන්තියක් මේක. කලින් කරපු රෙකෝඩින්ස් දෙන පන්තියක් නෙවෙයි ලයිව්. ඔයාට ඇවිල්ලා ලයිව් ඉගෙන ගන්න පුළුවන්. ඔයාට ෆීල් වෙන පන්තියක්. මේ පැත්තෙන් මම උගන්වද්දී ඔයාට ওই පැත්තේ දැනෙනවා මම මෙහෙ උගන්වනවා කියන එක. අන්නේ ෆීලින් එක ඇතුව වැඩ කරන්න රිවිෂන් එකේ වගේම ඔයයි මායි මේ ඔන්ලයින් ප්ලැට්ෆෝම් එක හරහා කනෙක්ට් වෙලා රියල් ටයිම් වැඩ කරන්න රිවිෂන් පන්තියක්. ඇත්තටම වැඩ කරන රිවිෂන් පන්තියක් අපි ඔන්ලයින් ළමයිටත් මේ සැරේ දෙනවා. ඒකේ වැදගත්ම දේ තමයි ඇත්තටම වැඩ කරන ලයිව් පන්තියක්. එහෙනම් අපි රිවිෂන් එකේදී හම්බෙමු.